දිග වැඩි කවිය මම මේ ටට්ටක් ගාලා කියන්නම්. මේ අන්දරේ කියපු කවියක් මේ තාත්තා මට කියලා දුන්නේ. මේ මම පොඩි කාලේ හොඳට මතකයි මට. තාත්තා ඔය වගේ දේවල් මට කියලා දෙනවා ඉස්සර. මේ අන්දරේ කියපු කවියක් මේක දෝනියන්දට කියපු කවියක්. මේ එයාගේ නෙමෙයි, රජතුමාගේ දුවට කියපු කවියක්. මේක උදේ පාන්දර මෙයා රජවාසලට යන ගමන් මේ දෝනියන්ද මේ එනවා කලයක් අරගෙන වතුර ගෙනියන්න. එන ගමන් මගදී හම්බෙලා කියනවා මෙහෙම කවිය. කටකඩි කලේ දිය උකුලේ තබාගෙන ලොට තන දෙකක් ගෙරි සමකින් වසාගෙන තඹත් පිත්ත ලත් දෙවගේ පැලඳගෙන රුඩි කෙල්ල කොයි යනවද උදසන කියලා කියන දෝනියන්දට මේක තද වෙලා කලෙත් එක්ක පොලිය ගහලා දුවගෙන ගිහිල්ලා රජතුමාට සැල කරනවා මෙහෙමයි උදේ පාන්දර අන්දරේ මගදී හම්බෙලා මට මේ රොඩි කෙල්ල කිව්වා කටකැඩිච්ච කලයක් අරගෙන ලිඳට යනවා කියලා කිව්වාම රජවාසලට මේ අන්දරේ ගෙන්නලා අහන්න ඕන කියලා මේ රාජපුරුෂයන්ට මෙයා අල්ලගෙන එන්න කියලා කිව්වාම රජවාසලට මේ අන්දරේ ආවට පස්සේ රජතුමා ඇහුවා කටකැඩිච්ච කලයක් අරගෙන දුව මේ ලිඳට ගිය බව එයාට බැනලා කවියක් කියලා තියෙනවා කියලා කිව්වාම පස්වාන් දාසකද බුදුවන්න දේවයන් වහන්සේ මම එහෙමනම් කවදාකවත් එහෙම කියන්නේ නැහැ. හැබැයි මම මෙහෙමනම් කිව්වා කියලා කියනවා. කියපම් බලන්න කියපු විදිහ කියලා. රන්වන් කලේ දිය උකුලේ තබාගෙන රන් කොඹු දෙකක් සලු පටකින් වසාගෙන රිදිත් රත්තරන් දෙවගේ පැලඳගෙන මල් මඳ බිසව් කොයි යනවද උදස